පොඩි කාලේ නම් ආසාවෙන් හිටිය විදිහේ ක්‍රියේෂන් එකක් තමයි රංගනා කියලා කියන්නේ. කාංචනාගේ වොයිස් එකෙන් ඉතින් අපිට අමුතෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඇවිල්ලා භාවනාවක් හදවතට තට්ටු වෙන වොයිස් එකක් එයාට තියෙන්නේ. ඉතින් ඊට තුනමාර ෆිල්ම් එකක් අය බලන්න පුළුවන් සින්දුවක් මේක. අනේ බොහොම ස්තුතියි. ලස්සනයි. එයාත් ලස්සනයි. යාගේ වොයිස් එක ලස්සනයි. හරි ආදරේ කාංචනා කිව්වාද. අසන්න උනත් පුළුවන් සෑහෙන තඳරන්න. මොකද මං හිතන්නේ ලංකාවේ මේ ටයිප් මියුසික් වීඩියෝ එකක් රිලීස් වෙන පළවෙනි වතාවකුත් මං හිතන්නේ හරියටම හරිය. හරිම ලොකු වැඩක් නෙමේක. ඒ කියන්නේ ඩාන්සර්ස්ලා 50ක් දාලා කරපු වැඩක්. මම හිතන්නේ එහෙම මියුසික් වීඩියෝ එකක් කරලා නැහැ. මම ඉස්සර ඉඳන් කාංචනාක්කිගේ ලොකු ෆෑන් කෙනෙක්. මට ඔරිජිනල්ස් තිබ්බ නැති කාලේ මම අක්කිගේ සින්දුවක් කියලා තමයි ස්ටේජ් එකේ පර්ෆෝම් කරේ. මට තිබ්බත් හොයයි. ඒ මගේ අම්මා තාත්තයි මට මේක තේරෙකම් සතුටින් ඉන්න බැරි එක තමයි ඊළඟ. මට දැන් අවුරුදු 26ක්. මේ ඒජ් එක මට හිතුණා මම ඒක කළ යුතුයි කියලා. මං කාංචනාට හරි ආදරේ චරිතයක් කොහොමද ඉතින් මේ හදපු 6 වෙනි සින්දුව අපි ප්‍රාසංගික ගීත මාධුර්ය විඳයන්නට සැලසෙන්න මේ කාංචන අනුරාධේ ඔබ වෙත ගෙනෙන රඟන මගේ අලුත්ම ලොග් එක මම ඇල්ල ඉන්න වන් ගෝල් ෆේස් එකේ ඉතින් අද තියෙනවා කාංචන අලුත්ම සින්දුව රිලීස් කරනවා රගන මට ඉන්නක් කරලා තිබ්බා කාංචන ඉන්නේ කියලා ඉතින් අපි කියලා බලමු අද ලොග් එකෙන් මොන වගේද වෙන්නේ කවුද එන්නේ කියලා ඔයාලට මේක බලන්න පුළුවන්. හයි සනා මොකද වෙන්නේ? හොඳින් ඉන්න අය කොහමද? මොකද හිතන්නේ අද කාංචනාක්කේ සින්දුව ගැන? මම ඉස්සර ඉඳන් කාංචනාක්කිගේ ලොකු ෆෑන් කෙනෙක්. මට ඔරිජිනල්ස් තිබ්බ නැති කාලේ මම අක්කිගේ සින්දුවක් කියලා තමයි ස්ටේජ් එකේ පර්ෆෝම් කරේ. ඉතින් ඇත්තම කියනවා නම් රංගනා කියන්නේ මගේ ඇත්තටම ෆේවරිට් එකක්. මියුසික් වීඩියෝ එකත් හරිම ලස්සනයි. කාංචනාක්කි හැමදාමත් වගේම ලස්සනයි. ඩාන්සින්, ඇක්ටිං, සිංගින් කිනම කරන්න පුළුවන් අක් කෙනෙක් තමයි කාංචනාක්කි කියන්නේ. ඉතින් ඇත්තටම I'm very happy and I'm very proud of her. මියුසික් වීඩියෝ ගැන මොකද කියන්නේ? මියුසික් වීඩියෝ එක ඇත්තටම මූවී එකක්ම වගේ තමයි. මට පේනවා ලොකු එෆර්ට් එකක් දාලා තියෙනවා ටීම් එක කාංචනාක්කි perfect. Love it. ඔයාලා අරතරක් එන්න තියෙනවද ඉස්සරහට? ප්‍රොජෙක්ට්ස් ටිකක් කරගෙන යනවා. ඔරිජිනල්ස් ටිකක්ම තමයි කරගෙන යන්නේ. බලමු. Okay, thank you සනා. Thank you. හායි මොකද හිතන්නේ අද කාංචන සින්දුව ගැන? ඇත්තටම මේක මාර ලස්සන සින්දුවක් මියුසික් වීඩියෝ එකක් කාංචනාගේ වොයිස් එකෙන් ඉතින් අපිට අමුතෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඇවිල්ලා භාවනාවක් හදවතට තට්ටු වෙන වොයිස් එකක් එයාට තියෙන්නේ. ඉතින් චූටි කියුට් පොඩි කෙල්ලෙක් අත ලොකුම ලොකු වැඩක් කරා. මං හිතනවා මේක තමයි ලංකාවේ මේ ළඟට සුපර් හිට් වෙන ලස්සන සින්දුව කියන්නේ කියලා. ඉතින් කාංචනාට සුබ ප්‍රාර්ථනා කරනවා. මියුසික් වීඩියෝ ගැන මොකද කියන්නේ? මියුසික් වීඩියෝ එක මාරම ලස්සනයි. ඩාන්සර්ස්ලා හෙන්නක් ගොඩගෙන ඩාන්සර්ස්ලා 50ක් පාවිච්චි කරලා තිබ්බා කිව්වා. ඉතින් කවුන් තමයි කොරියෝග්‍රාෆර් කරලා තිබ්බේ මාරම ලස්සන ඩාන්සර්. මේ දවස්වල TikTok වල මාර විදිහට වයිරල් වෙනවා. ඉතින් ලස්සනයි ඉන්නේ ඇස් දෙකට අපි සතුටු වෙන දේවල් දුන්නෙම අපි සතුටින් මෙතන ඉන්න හැමෝම මං හිතන්නේ මාරම සතුටින් ඉන්නේ. ඔයාගේ අලුත් දරන්න නැද්ද ළඟ දෙන්න දෙන්නේ? මෙයා පොප්කෝන් කකා ඉන්නේ ළමයි. ඔයා ෆිල්ම් එකක් බලනවා වගේ බැලුවද කාංචන සින්දුවද? හරි ඕල්. මේ මොනවාද ඉස්සරහට වැඩ එන්න තියෙනවා. මේ දවස්වල ඉතින් මෙගාස්ටාර් එක චුට්ටක් විතර බිසි වෙලා තියෙනවා. අලුත් ව්‍යාපාර කටයුතු පටන් අරගෙන තියෙනවා. ඉතින් මං හිතනවා ඉස්සරහට පොඩි වැඩ ටිකක් ඉස්සරහට එයි කියලා. Okay, ජයවා. ලවුසනක මොකද ඉන්නේ කාංචන සින්දුව ගැන? හරිම ලස්සනයි. බොලිවුඩ් මූවී එකක සින්දුවක් වගේ. කවින් තමයි මේ කොරියෝග්‍රාෆි කරන්නේ. ඔයාගේ හොඳම යාළුවෙනි කවින්ද කියන්නේ. කවින්ද මේ වැඩේ ගැන මොකද හිතෙන්නේ ඔයාලට? හරිම සතුටුයි. කවින් මේ හරිම ලොකු වැඩක් නෙමේක. ඒ කියන්නේ ඩාන්සර්ස්ලා 50ක් දාලා කරපු වැඩක්. මම හිතන්නේ එහෙම මියුසික් වීඩියෝ එකක් කරලා නැහැ. ඉතින් කවින්දුත් ඒ වැඩේ ලස්සනට කරලා තියෙනවා. මම දන්නවා කොහොමද කවින්දු ටැලන්ට්. ඉතින් හරිම ලස්සන වැඩක්. මියුසික් වීඩියෝ ගැන මොකද කියන්නේ?
ලස්සනයි චාරුකයත් වීමට වැඩේ කරලා තියෙනවා අන්තිම මං හරි අසර ගිරවට ෂෝට් Okay, thank you. මේන මොකද ඉතින් සින්දුව ගැන කාංචනා කියලා ඇත්තම කිව්වොත් හරිම ලස්සනයි එයත් ලස්සනයි යාගේ වොයිස් එක ලස්සනයි හරි ආදරේ කාංචනා කිව්වාද අපි මොකද ඉතින් සින්දුව ගැන කාංචනාගේ අතර මරු ඒ කියන්නේ මම මියුසික් වීඩියෝ එකක් දිතන හිටියා. ඉතින් මාර ෆෝටෝ එකක් දාලා කර වඩා හරිම ලස්සනයි. ඉතින් මට මාර විදිහට ෆීල් වෙනවා ඩාන්ස් කෙනෙක් විදිහට ඇෆ්‍රෝබීට් තියෙන හින්දා. ඩාන්ස් කෙනෙක් විදිහට දැන් කවින්දු ගැන මොකද හිතෙන්නේ මේකේ කොරියෝග්‍රාෆර් ඉන්නේ කවින්දු ගැන මොකද කියන්නේ? ඔව් අයියා ගැන කියන්නේ ඉතින් කවින්දු අයියා අතර මාස්ටර් පීස්. එයාගේ මාර වැඩක් මේක. මොකද ඩාන්සර්ස් 50ක් දාලා කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒක ඒගොල්ලන් කන්ට්‍රෝල් කරන එක මාර අමාරුයි. ඉතින් කවින්දු අයියා සුපිරි. guys අපිත් එක්ක ඉන්නවා කාංචනා සින්දුව කොරියෝග්‍රාෆර් කවින්දු මොකද හිතෙන්නේ අද සින්දුව ගැන? ඇත්තටම ගොඩක් හැපි. මොකද මං හිතන්නේ ලංකාවේ මේ ටයිප් මියුසික් වීඩියෝ එකක් රිලීස් වෙන පළවෙනි වතාවකුත් මං හිතන්නේ හරියටම හරිය. මොකද සාමාන්‍ය අපේ ඉන්දියාවේ මේ වගේ මියුසික් වීඩියෝ දැක්කත් දැන් ලංකාවෙත් මේ වගේ මියුසික් වීඩියෝ කරනවා. ඉතින් ගොඩක් කට්ටිය මේකේ වීඩියෝ ගැන කියනවා අතරම කියන්නේ ඩැකොම් මියුසික් වලට ගොඩක් වෙනස් කියලා කියනවා මේක. මේකේ අපේ ඩාන්සර්ස්ලා මම ගර්ල්ස් නම ඩාන්සර්ස් 50ක් හිටපු එකම මියුසික් වීඩියෝ එකවත් මන් දන්නේ නැහැ. මං හිතන්නේ හරිය. ඉතින් ෂෝක් මං හරි ආසයි අලුත් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් වැඩ වෙනවා අලුත් ආටිස්ට්ලා බිහි වෙන කාන්සාර මේ වගේ වැඩ ගොඩක් ඉස්සරහට මේ වගේ වැඩ වැඩ ගොඩක් ඉස්සරහට කරන්න හම්බ වෙන කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ කවින්දු මේකට ජොයින් වෙන නිසා තමයි මම හිතන්නේ මේ ඩාන්සර්ස්ලාත් මේ මියුසික් එක මෙච්චර ලස්සන උනේ නේ මොකද ඩාන්සර්ස්ලා වැඩිම කන්ටැක්ට් කරගන්න පුළුවන් මම හිතන්නේ කවින්දු තමයි නේ එකපාර මගේ ඩාන්ස් ටීම් මතක් කරගන්න ඕනේ මගේ ඩාන්ස් ටීම් එකේ ගර්ල්ස්ලා ඉතින් නමස්තේ ක්‍රියේෂන් මේවල මතක් කරනවා ගොඩාක් හෙල්ප් කළා ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ගොඩක් දවස් 6-7 ප්‍රියසර් කළේ පැය 27ක ෂූට් එකක්. ඉතින් හරි සතුටුයි මේ වීඩියෝ එක බලද්දී අපි කරපු මහන්සි එක. මේ තමයි කවින්දු ඩාන්සින් ටීම් එක guys. මොකද වෙන්නේ මේ දවස්වල? දැන් ඉතින් රගනත් එක්ක තමයි මේ දවස් ටික හිටියේ. මේ තමයි කාංචනාගේ මියුසික් ගෲප් එක නා. මේ වැඩේ ගැන මොකද හිතන්නේ? ඇත්තටම සතුටුයි. ඉතින් කාංචනත් එක්ක හදපු 6 වෙනි සින්දුව මේක ආලේමල් ඔපදා සංසාරී ඩ්‍රාමා එකේ තීම් සෝන් එක ඔය වගේ ෆිල්ම් එකේ කොහොම හරි ඔහම ඇවිල්ලා මේ හදපු 6 වෙනි සින්දුව අපි. ඉතින් හිතනවා කට්ටිය ආදරෙන් වැළඳගනි කියලා පොඩි වෙනසක් කරන්න try කරා. කාංචනාගේ පළවෙනි 6-8 සින්දුව කාංචනා ලස්සන සිං කරලා තියෙනවා. ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා. අද ලොකු ප්‍රිවියු එකක් තිබ්බා. හිතනවා කට්ටිය ආදරෙන් කාංචනාත් ඒ වැඩ කරත් සාමාන්‍ය කොහොමද දැනෙන්නේ? දැනනවා කියන්නේ එයා හැම ඉන් ඩීටේල්ලම හොයන කෙනෙක්. ඉතින් එතකොට එයාට සින්දුවක් හදනවා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ එයාගේ ඔඩියන්ස් එක ගත්තත් එයාගේ සිකින් ටැලන්ට් එක ගත්තත් ලේසි නෑ. මොකද එයාට ගැළපෙන හරි නිර්මාණයක් කරන එක. ඉතින් සෑහෙන කාලයක් අරගෙන හොඳට කල්පනා කරලා කරපු වැඩක් මේක. ඒක ලස්සන මියුසික් කරලා තියෙනවා. ඉතින් thank you මේ වැඩේට ජොයින් වුණාට. thank you මගේ. රගනා ඉතින් මේක අලුත් වැඩක් කරන්න හිතන මොකද කාංචනා? ඇත්තටම හිතන කියන්නේ පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටිය විදිහේ ක්‍රියේෂන් එකක් තමයි රංගනා කියලා කියන්නේ. ඉතින් ඒකට ටික කාලයක් ගියා. ලොකු ක්‍රූ එකක් අපි වැඩ කරා 200කට කිට්ටු වෙන්න මේ මියුසික් වීඩියෝ එකේ. ඉතින් මං හිතනවා හැම වෙලේම මම මුලින් ඉඳන් එක විදිහේ ස්ටයිල්ස් try කරා. මොකද අපේ ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය වෙනස්. එක එක්කෙනා ගීත අහන්නේ එක පර්පස් තියාගෙන. ඉතින් මේ හැමෝ වෙනුවෙම ගීත ගායනා කළ යුතුයි කියන දේ මට හැම වෙලේම මගේ තාත්තා කියලා දීලා තිබ්බා. පුතේ ඔයා ගායිකාවක් නම් ඔයා මේ
ලෝකෙ ඉන්න හැම කෙනෙක් වෙනුවෙන්ම ගීත නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒ නිසාමයි විවිධ ශෛලීන් වල ගීත හැම වෙලේම නිර්මාණය කරන්න උත්සාහ කරේ. ඉතින් මේක 6/8 song එකක්. මගේ පළවෙනි 6/8 song එක. dance song එකක්. dances 50ක් එක කරපු. ඉතින් මං හිතනවා මේ song එක වයස් ભેදකින් තොරව ඕනම කෙනෙක්ට විනාඩි 3මාරක් වගේ කෙටි කාලයක් ඇතුළත විනාඩි 3මාරක් ෆිල්ම් එකක් අය බලන්න පුළුවන් සින්දුවක් මේක. අනේ බොහොම ස්තුතියි. ඉතින් හැමෝම හොඳට රස විඳී කියලා මං අනිවාර්යෙන්ම හිතනවා. කාංචනා මේකේ සිංගර් විතර නෙමෙයි guys මේකේ ඩාන්ස් කරනවත් එක්ක මේ වගේ ඩාන්ස් එකක් දාන්න ඉතින් මේ වගේ වෙනස් විදියක් කරන්න ඉතින්. ඩාන්ස් එකක් දාන්න කියන්නේ දැන් මං ඩාන්සින් වලට ගොඩක් ආදරය කරන කෙනෙක්. මං ස්කෝලේ කාලෙත් මුලින්ම හැදෑරුවේ ඩාන්සින්. ඉතින් මට දැන් අවුරුදු 26ක්. මේ ඒජ් එක මට හිතුණා මං ඒක කළ යුතුයි කියලා. මොකද අපි දවසින් දවස ඉස්සරහට යනකොට අපේ එනර්ජීස් වෙනස් වෙනවා. නමුත් මේ ඒජ් එකත් එක්ක මේ තියෙන එනර්ජි එකත් එක්ක මම හිතුවා මම මගේ ගායනයට වගේම නර්තනයට තියෙන ඒ ආදරය නිසාම මේ විදිහට ගායනය, සංගීතය, නර්තනය, රංගනය මේ තුනම එක තැනකට අරගත්තොත් ඒක මගේ ප්‍රේක්ෂකයින්ට හොඳ අත්දැකීමක් වෙයි කියලා. කාංචනා ගැන හැමදාම අලුත් වැඩ කෙනෙක්. ඉතින් මේකත් මාරම ලස්සන සින්දුව ඔයගොල්ලෝ අහලා බලන්න. රගනා. Thank you කාංචනා. බොහොම ස්තුතියි ඔයාලට. Thank you so much. නෝ රැෆලක් මොකද ඉන්නේ කාංචනාත් එක්ක මේ වැඩේ කරන්න හම්බුනේ කියන. මාර සතුටුයි මල්ලි. මං කාංචනාට හරි ආදරේ චරිතයක් කොහොමද. ඉතින් වැඩේ ඇතුලේ අපි හරියට එන්ජොයි කරා. සින්දු ඇතුලේ තිබුණා ලුක්ස් දෙකක්. මම මේකට සම්බන්ධ වෙන්නේ ස්ටයිලිෂ් විදිහට. ඉතින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ පොඩි හින්දි සින්දු ෆිල්ම් එකක හින්දි ෆිල්ම් එකක වයිබ් එකක් තියෙනවා. ඒක අන්තිම මම දැක්ක අක්කකරු ෂූට් එකේ ගැලකුත් තියෙනවනේ. ඔව් පොඩි කැලි ටිකක් තියෙනවා. ඉතින් ඒක මාර ෆන්. අපි මම හිතන්නේ අර මෙච්චර මහන්සියක් අර හැමෝම ලොකු මහන්සියක් වුණා වැඩේට. 200ක් විතර හිටියා ක්‍රූ එක ඔන් සෙට්. ඉතින් ලොකු ප්‍රොඩක්ෂන් එකක්. ඉතින් මට තිබුණේ ඉතින් යම් තාක් දුරක ස්ටයිලින් පැත්ත තමයි වැඩේ. ඉතින් මම හිතනවා ඒක ලස්සනට වුණා කියලා. මොකද ෆීඩ්බැක් වැඩේ ලස්සනනේ. මම හිතන රැෆලක් මේක මම දැක්ක වීඩියෝ පටන් ගත්ත ෆිල්ම් එකක් අය කට්ටිය හොඳට බලන් හිටියා. මාරම ලස්සනයි. කියන්නේ හැම කෑල්ලක්ම මාරද කලර්ස් ගැනද මේකප් ගැනද නේස් ගැනද හැම ගැනම විතර දෙනවා. මම හිතන්නේ ඔක්කොම පිටපස්සව ඉන්න අනිවාර්යෙන්. අනිවාර්යයෙන්. මොකද චාරුක කලර්ස් එක්ක විෂන් එකක් දුන්නා මෙන්න මේ කියලා. ඊට පස්සේ ඉතින් කොණ්ඩේ, නියපොතු, සපත්තු දෙකට මම ඉස්සලා කිව්වා වගේ කාංචනාත් එක්ක වැඩ කරනවා. කියන්නේ කාංචනා සහ කොණ්ඩෙත් එක්ක වැඩ කරන්න තියෙනවා. ඉතින් එතන ලොකු ටාස්ක් එකක් තිබුණා. මම කරපු මියුසික් වීඩියෝස් වලින් වෙනස්ම වැඩක්. මම හරි ආසාවෙන් කරපු වැඩක්. දැන් මම මේ බලන් ඉන්නේ සින්දුවට හම්බෙන ප්‍රතිචාර කොහොමද කියලා. මම හිතනවා යාගේ අනිත් හැම සින්දුවක් වගේම මේකත් සුපර් හිට් එකක් වෙයි කියලා. අනිවාර්යෙන් මේක සුපර් හිට් එකක්. thank you අක්කේ මේකට join වුණාට වැඩේට. thank you Maldi and all the very best order. නේද කාංචනා අක්කේ සින්දුව ගැන. ඇත්තටම මේ සින්දුව හරිම ලස්සනයි. හරිම මේ ලොකු ප්‍රොඩක්ෂන් එකක් තියෙන සින්දුවක්. මේ වගේ සින්දු තමයි ඇත්තට වෙන්න ඕන මං හිතන මියුසික් ෆීල්ඩ් එකට. ඇත්තට සතුටුයි. ඔයා මේක රිවිව් එකක් කරනවද අනිවාර්යෙන් TikTok එකේ? අනිවාර්යයෙන්ම කරන්න වටින වැදගත් සින්දුවක්. අනිවාර්යයෙන්ම කරනවා. ඒ ජය බ්‍රදර්. ජයවා ජයවා. මොකද ඉතින් කාංචනා සින්දුව ගැන? ඇත්තටම හරිම හොඳයි. එචි මිලඩි එකක් තියෙනවා. මම සින්දුවට ආසයි ගොඩක්. වීඩියෝ ගැන මොකද කියන්නේ? වීඩියෝ එක හරිම ලස්සනයි. සෑහෙන ලොකු ඉෆෙක්ට් එකක් දාලා තියෙනවා. ඒක දැක්කම පේනවා. ඉතින් good luck. හොඳ වැඩක්. ඔයාලා අලුත් වැඩක් නැද්ද ළඟදී? අලුත් වැඩක් ළඟදී කියන්න බෑ. තාම වැඩි හදාගෙන යනවා. හරියට හිතා ගන්න බෑ සාමාන්‍යයෙන් තව මාස 3ක්. ඔක ඇතුළත ඊට කලින් දායි. ජයවා. ඔබේ හද කෙස්මට ඉට දෙන්න. නර්තනයේ ලාලසාවන් දල්වන ප්‍රාසංගික ගීත මාතුර්ය විඳයන්නට සැලසෙන්න. මේ කාංචන අනුරාගේ ඔබ වෙතගෙන එන රඟන. මම හිතන්නේ මේ ඡායාරූපය දකිද්දී පුංචි කාලේ අර ෆැන්ටසි ලෝකයක අපි දැක්ක පුංචි සුරංගනාවියක් වගේ. ඇය අපිට ගෙන තිරණයක් වගේ අද දවස.
හැබෑ කරගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිහින් ලුහුබඳ යාමට ඔබ දිරිමත් වීමයි. මෙහෙම කිව්වේ සුප්‍රකට ඇමරිකානු චිත්‍රපට නිර්මාණකරුවෙක් වන වෝල්ට් ඩිස්නි. ඉතින් රංගනා කියන්නේ ඒ වගේ පුංචි හීනයක්. කතා පටන් ගන්න දැන් අවුරුදු 2-3 ඉඳන් අපි ආලේමල් එක පටන් ගත්ත ජර්නි එක දැන් මේ 6 වෙනි සින්දුව මම හිතන්නේ මායි ලස්ටයිගේ එකතුලා දැන් අවුරුදු 9ක් විතර වෙනවා. මම හිතන්නේ වැඩිම සින්දු හදපු ආටිස්ට් කාංචනාද මොකද මම හිතන්නේ. මම කාංචනාට දවසක් කිව්වා නංගි වගේ සින්දුව දැන් A4 කොට 10ක් විතර ලියලා දෙනවා. හරි වචන ටික එකට අරගෙන යන්නම් කියලා. ඒක එච්චර ගොඩක් ලියනවා අතරක සින්දුවක් වෙනුවෙන් කෑලි ලියලා අර මම සැටිස් වෙන්න ඕනේ මම ඉස්සෙල්ලාම මෙයාට යවන්න කලින් මම ලියලා මේ වචන ටික ඩිල්ෂාන්ට යවනවා. එතකොට ඩිල්ෂාන් මේ ටික හම් කරලා මට ආයෙ වෙනවා. ඩිල්ෂාන් හම් කරලා එවන එක මට හරි ඩිල්ෂාන්ට සැටිස් නැත්තම් මම ආයෙ ලියනවා. ඊට පස්සේ ආයෙ ඩිල්ෂාන්ට එවලා අපි තව පාර්ශවයක් ගෙන්න ගන්නවා කාංචනාට කලින් ගයිඩ් එක වොයිස් කරන්න. ඉතින් ලස්ත A4 කොල කීයක් නාස්තික. මට දවසක් වань ඊළඟ පාර එනකොට A4 මොන්ඩලා ගෙනලා දෙන්නම් කියලා බැරිම තැනක. පුංචි දෙයක් කියන්න. අද වෙනකන් කාංචනාට කිව්වා 6 වෙනි සින්දුව අපි දෙන්න යවපු සින්දු 6ම පළවෙනි පාරම අහපු ගමන් කාංචනා අයියේ මේක කරමු ඕකේ කියන වචනේ දීලා තියෙනවා. කියන්නේ එහෙම අවස්ථාව සාමාන්‍ය ලැබෙන සමහර වෙලාවට ගායිකාවන් අපෙන් රික්වෙස්ට් කරනවා අපන වෙනස් කරන්න මෙතන වෙනස් කරන්න කියලා. ඒක සාධාරණ ඉල්ලීම්. හැබැයි කාංචනාට කරපු සින්දු 6ම පළවෙනි පාරෙම කාංචනා ඕකේ කරලා කරපු සින්දු. කාංචනා කියන්නේ ප්‍රේක්ෂකාගාරයට තියෙන නටන්න විතරයි නේ. මෙහිමයි නටන්න පුළුවන්. තම තමන් දැන් අපේ ප්‍රේක්ෂකයන් ගත්තාම ස්වභාවය විවිධයිනේ. එතකොට ඒ අය ගීත අහන්න පෙළඹෙන හේතුත් විවිධයි. එතකොට විනෝදාස්වාදය වෙන්න පුළුවන්, මානසික නිදහස වෙන්න පුළුවන්, නටන්න ඕනත් පුළුවන්, කෑ ගහ දඟලන්න ඕන ඕනම කෙනෙක්ට තමන්ගේ ලෝකේ තනි වෙන්න, තමන්ගේ ලෝකයේ ඇතුලේ තමන්ව විඳගන්න තමයි මම හැම වෙලේම උත්සාහ කරන ගීතයක් යාලට දෙන්න. ඉතින් අපි මේ විදිහට ගීත නිර්මාණය කරගෙන ආපුවාම ඒකේ රූප රචනය, කන්සෙප්ට් එක, මේ ගිර වගේ කතාව දැන් හැමෝම කතා වෙනවා. මේ ඔක්කොම ඉතින් එන්නේ අපේ චාරුකයගේ මේ පුංචි ඔළුව ගෙඩිය ඇතුළට. ඇත්තටම කාංචනත් එක්ක වැඩක් කරනවා කියලා කියන්නේ චුට්ටක් අමාරුයි සහ මම මේ මුලට කාංචන තරහ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාංචනා තමයි මට හම්බෙච්ච ආටිස්ට්ලාගේ ඉන් ඩීටේල්. ඒ කියන්නේ ඩීටේල් එකක් කියලා කියන්නේ වීඩියෝ එකේ ෆ්‍රේම් එකක් පෝස්ට් කරලා බලනවා. පෝස්ට් කරලා බලලා එයා ඒ තරම් වැඩේට උනන්දුයි සහ එයා වැඩේට ආදරෙයි. ඒ කියන්නේ මාර ඒ කියන්නේ වැඩේට අපි ඉස්සල්ලාම ෆස්ට් මීටින් එක තිබ්බ දවසේ ඉඳලා අද වෙනකන් ඒ මොරාල් එක ඒ විදිහටම කාංචනාගේ ඒ කියන්නේ ස්පේක් තියෙනවා. ඉතින් ඒක මාර මේ ඒ කියන්නේ කාංචන අදින්න තරටත් මම හිතනවා ඒක තමයි එයාගේ රහස. සීක්‍රට් එක ඒක තමයි. සංගීත ශාස්ත්‍රයේ මේ පවතින තත්ත්වෙන් තව ස්ටෙප් එකක් ගෙන යන්න පුළුවන් නම් ඉස්සරහට මම මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මියුසික් වීඩියෝ කල්චර් එකක් තියෙනවා නම් ඒක එතනින් එහාට ගෙන යන්න පුළුවන් නම් අපේ කණ්ඩායමක් විදිහට මොනවද කරන්න ඕනේ කියලා හිතද්දී මේක ටිකක් ලොකු ස්කේල් එකක වැඩක්. පටන් ගන්න හිතද්දී පුළුවන් වෙයිද වගේ හිතුණා. මොකද පුළුවන් කියලා මෙහෙම මොරාල් එකේකට අනිත් පැත්තේ ඇත්තටම පුළුවන්. වගේ නාරින්නේ අපේ ඔළුව දෙපැත්තේ දෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම ඊට පස්සේ කෝල් එකක් ගත්තා කවිඳු අයියට. අයියේ මේ ඩාන්සර්ස්ලා ඊට කලින් අපි කතා වුණා. අයියේ මම ඩාන්සර්ස්ලා අපි කීයක් දානවද? අයියෝ 50ක් දාමු කියලා. ඉතින් මම 50 හරි කොහෙන්ද හොයාගන්නේ? ඊට පස්සේ මම ගත්ත කවිඳු අයියට. අයියේ මේ වීඩියෝ එකක් තියෙනවා මට ආසාවත් එක්ක කරන්න මේ ඩාන්සර්ස්ලා 50 හොයාගන්න පුළුවන් වේද? පුළුවන් ප්‍රශ්න නැහැ. මම කියන්න. හරි මම බලි කරන්න. හරි එහෙනම් තේරෙනවා. ඩායින්ඩන් එයාගේ සින්දු ගොඩාක් රිලීස් වුණා. එයාගේ සින්දු වලට ගොඩක් ඩාන්ස් කවර්ස් කරලා තියෙනවා. ඉතින් අපි හම්බ වෙන හැමදෙස්සම මේ සින්දුවක් කරන්නේ නැද්ද? අපි නටන එකක් කරමුනේ. මේක හැමදාම ඕකමයි. කියන්නේ හැමදාම හම්බුනොත් ඕක කතා වෙනවාමයි. එතකොට මම කතා කරලා දැන් මාස දෙක තුනකට කලින් ඔන්නයි මම දැන් ඔයාලට කතා කරනවා. දැන් අපි කතා කරන වැඩේ කරමු කියලා. ඉතින් ඩාන්සර්ස් 50 මම කිව්වා ඕකේ කරමු. මම කියන්නේ. ඊට පස්සේ මේ සින්දු අරන් එනවා. ඊට පස්සේ කෝල් එක දීලා සතියකට විතර පස්සේ ස්ටුඩියෝ එකට ඊට පස්සේ දැන්
සින්දුව හරිම ලස්සනයි. මොකද මමත් අර ආසයි අර ඒ වගේ අර මේ සාමාන්‍යයෙන් මේ වගේ ලොකු වැඩක් කරනවා හරි අඩුයි. සහ අර කොරියෝග්‍රාෆර් කෙනෙක්ට මගේ නිදහස යටතේ ඒ වැඩේ කරන්න දෙන්න හරි ඒ කියන්නේ chances හරි අඩුයි ලංකාවේ. ඉතින් මම මේ අර්ථමකට කාංශනට බාන්නකොට ඉන්දියාවකට තියෙන අර වැඩේ මේ වැඩේ අපිටත් ඒ වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි කියන chance එක ගෙනත් දෙන කොහොම හරි කාංශනා ඉතින් thank you මා මේ වැඩේට දාගත්තට. ඉතින් පාට මේ costumes මේකේ behind makeup මගේ හැමදේම in detail බලලා nails මගේ shoes හැමදේම කිව්ව මට හම්බෙච්ච දවසේ ඉඳන් එයා පුදුම ආදරයකින් එයා මට වැඩ කරන හැම වෙලාවකම මට පේන්නේ එයාගේ ආදරේ. එයාගේ ක්‍රියේටිවිටි එකට වඩා මට පේන්නේ ආදරේ. මං ආසම දේ මේ ලෝකේක. මොකද මේ හැම දෙයකටම වඩා මොන ටැලන්ට් තිබ්බත් මොන තරම් දේවල් තිබ්බත් අපි ආදරණීය මිනිස්සෙක් නම් ඒක තමයි මට නම් ලොකුටම පේන්නේ. ඉතින් එහෙම කෙනෙක් තමයි අපි අක්කා කියන්නේ. මං කියපු ගමන් කරමු අපි රටවත් කියලා අක්කේ මාත් එක්ක මේකට සම්බන්ධයි. ඉතින් යහම යන්නේ. ඉස්සෙල්ලා කියන්න ඕනේ කාංචනා කියන්නේ මම හරි ආදරය කරන කෙනෙක්. පටන් ගත්ත දවසේ ඉඳන් අපි ගොඩක් වැඩ කරලා තියෙනවා. හැබැයි මේ වැඩේ හරි විශේෂයි. මොකද යාමට කතා කරද්දී මම ගොඩක් එනර්ජිස් රීඩ් කරන කෙනෙක්. ෆෝන් එකේම පුදුම එක්සයිට්මන්ට් එකකින් කිව්වේ. වැඩේ ගැන අහන්න ඉස්සලා මම හරි නංග කියපු විදිහට මම හරි නංග කරමු කියලා. මම වැඩේ ගැන කිව්වා. මේ හරි කැමැත්තෙන් ඒකට සම්බන්ධ වුණා. ඊට සින්දු අහන්න හම්බුණා. අපි හම්බුණා සින්දු අහන්න දුන්නා. සින්දු අහනකම් උණ දිහා බලාගෙන හිටියා මේ මොකද්ද එක්ස්ප්‍රෙෂන් එක කියලා. දැන් සින්දු අහනකොට දැන් මට සංගීත අංශයෙන් මගේ ටැලන්ට් එක නිල්නේ මට පුළුවන් එක වෙන අංශයක් නේ. ඉතින් මම අහගෙන හිටියා මාර වයිබ් එකක් තියෙනවා. මොකද දැන් ආටිස්ට් කෙනෙක් විදිහට අපි හැම ආර්ට් එකක්ම රස විඳිනවානේ. දැන් මාව හීල් කරන ආර්ට් එක මියුසික්. මට බැරිම දේ. ඉතින් මම හරි ආසාවෙන් අහලා මම කනංග මාර ලස්සන වයිබ් එකක් තියෙනවා. ඊට පස්සේ චාරුකත් එක්ක මම වැඩ කරන ෆස්ට් ටයිම් මම හිතන්නේ හරිම ඊසි ගෝයින් ඩිරෙක්ටර් කෙනෙක්. වැඩ කරන්න හරි ලේසියි. හැමෝගෙම ඔපිනියන්ස් වලට රෙස්පෙක්ට් කරන ඩිරෙක්ටර් කෙනෙක්. ඒක කලාතුරකින් වෙන දෙයක්. ඉතින් මම හරියට ඒක අප්‍රීෂিয়েට් කරනවා කෙනෙක්ට ඒ හැකියාව තියෙනකොට. මොකද ඒක යාගේ හිතින් වෙන දෙයක්. ඊට පස්සේ පොඩි කාල වේලාවක් තිබ්බේ අපිට කතා කරන්න මේ වැඩේ සම්බන්ධව. මම මේකට සම්බන්ධ වෙන්නේ ස්ටයිලිස්ට් විදිහට. එහෙම නැත්නම් විලාසිතා නිර්මාණ ශිල්පිනිය විදිහට. ගොඩක් වෙලාවට ලංකාවේ අපි ෆැෂන් ඩිසයිනින් දකිනවා. හැබැයි ස්ටයිලින් කියන අංශය ටිකක් ආධුනිකයි. ටිකක් ඒලියන් ෆොරින් සබ්ජෙක්ට් එකක් වෙනවා. මොකද ඒක ඩිසයිනින් එක්ක කල්ට කර යන දෙයක් හින්දා. අද දවසේ මේ මම මේ ආපෝ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි දන්නේ මේ අපේ ජීවිතේ තව කොච්චර තියෙනවද කියලා. මම දන්නේ මම මේ ගන්න හුස්ම මටයි පිටට දාන්නවත් පුළුවන් වේද කියලා. එච්චර අවිනිශ්චිතයි මේ ජීවිතේ. ඉතින් එහෙම ජීවිතයක ඕගොල්ලෝ මට හුස්මත් තරම්ම වටින පිරිසක්. මොකද තමන්ට තියෙන වටින කාලය වැය කරගෙන අද දවසේ ආවට හැම දිනාටම එක හා සමාන ආදරයකින් ගෞරවයකින් මම ස්තුතිවන්ත වෙනවා. මෙතන මගේ ළඟම සහ මම ගොඩාක් ආදරය කරන අය, ඒ වගේම මගේ ගීත වලට ආදරය කරන මගේ රසික රසිකාවියන් කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ හැමෝම මට මගේ හුස්මක් වගේ. ඉතින් මම ඔයගොල්ලන්ට පුදුම විදිහට ආදරෙයි. ඒ වගේම මෙතෙක් අවුරුදු දැන් 9ක් විතර වෙනවා 2016 ඉඳන් මේ සියලුම මේ කාලය පුරාවට මාත් එක්ක හිටියට මගේ ගීත ආදරෙන් දැනගෙන ගත්තට බොහෝම ස්තුතියි. මොකද අපි කොච්චර හැකියාවන් තිබ්බත් නැතත් ඔයගොල්ලන්ගේ ආදරේ ගෞරවය නොලැබුණොත් අපිට හරියට නිකන් පණ නැති දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපි නිර්මාණවලට ජීවය ලබා දෙන ආදරණීය රසික රසිකාවියන් මේ වගේම අපිත් එක්ක අපේ හයියට ඉන්න හැමදෙනාම. ඉතින් ඒ තමයි ඔයාලා. ගොඩාක් ආදරේ. Thank you so much for coming. I love you all. Thank you. ආදරේ ඔය දෙන්නට මගේ කොහොමද කියන්න බැරි තරම් ආදරේ. බොහොම ස්තුතියි මගේ හයිය වෙනවට.
මට ජීවිතේ හීන තිබ්බේ. ඒ කියන්නේ මම මෙහෙම වෙනවා කියලා හැම හීනයක් තිබ්බේ නෑ. මට තිබ්බෙත් හීනයයි. ඒ මගේ අම්මලා තාත්තලායි මගේ ජීවිතේ තියෙනකන් හැම වෙලේම මේ දෙන සතුටින් ඉන්නවා දකින්න එක තමයි හීනේ උනේ. ඒ හීනේ වෙනුනේ වෙනුවෙන් හැදුණු අරමුණ තමයි මේ ගායිකාවක් හෝ වේවා අධ්‍යාපනය හෝ වේවා මේ හැමදේම. ඉතින් අම්මේ ඔයාට මේ ආරාධනා කරන්න එන්න. ඒ වගේම තාත්තට ලස්සන සින්දුවක් ෆිල්ම් එකයි බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අහලා බලන්න. බ්ලොග් එකේ මෙතන ඉවර කරනවා. බලපෑමටම thank you.